අනුරාධපුර මහින්ද ආදර්ශ ප්‍රාථමික විදුහල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2023 එකම රටක් වෙනුවෙන් ක්‍රීඩාවෙන් ඉදිරියට යන ගමනේ ඔබට ශක්තියක් වෙමින් ස්පෝර්ට්ස් දඟයා ඔබත් සමගයි. You can feel it everywhere. Ekimba jaya gamu, roki jaya gamu, satana jaya gamu, ratama jaya gamu, love siudiga jaya gi hananamba. ලාංකීය ක්‍රීඩාවේ අංක 1 නාලිකාව ස්පෝර්ට්ස් දඟයා YouTube නාලිකාවත් සමග දැන්ම එක්වන්න. ඔබ සංවිධානය කරන ක්‍රීඩා වැඩසටහන් පිළිබඳව අපට කියන්න 76යි 23යි 81යි 323 නිලංක. මහින්ද ආදර්ශ ප්‍රාථමික විදුහල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර 4කට පසුව 2018 වර්ෂයේ පැවැත්වුණු නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙන් පසුවයි මෙම ක්‍රීඩා උළෙල 2023 වර්ෂයේදී පැවැත්වෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කීර්තිමත්ම ප්‍රාථමික විදුහලක් බවට පත්ව තිබෙන අනුරාධපුර මහින්ද ආදර්ශ ප්‍රාථමික විදුහලේ සිසුන් 2000කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනු ලබනවා. එවන් වූ සිසුන් ප්‍රමාණයක් මයුර කෝකිල සහ හංස යන නිවාසයන් වලට බෙදා දක්වමින් එම දුවා දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඉදිරියට ගෙන යාමට 2023 වර්ෂයේදී විද්‍යාල විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයටම හැකියාව ලැබුණා. එවන් වූ කර්තව්‍යයක් සාර්ථකව ඉටු කිරීමට මෙම සිසු දරුදරයන්ගේ දෙමාපියන්ගෙන් ලැබුණේ අති විශිෂ්ට සහයෝගයක්. එම සහයෝගය මත මෙම ක්‍රීඩා උළෙල 2023 වර්ෂයේදී අති උත්කර්ෂවත් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් බවට අනුරාධපුර මහින්ද ආදර්ශ ප්‍රාථමික විදුහලට මෙවර පත් කර ගැනීමට හැකියාව ලැබුණා. දින ගණනාවක් මුළුල්ලේ පැවැත්වුණු නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ අවසන් දිනය ලෙසයි අද දිනය සටහන් කිරීමට හැකියාවක් ලැබේ. දින ගණනාවක් උතුරු මැද අවු රශ්මියට කැටවුණු මේ මල් කැකුළු අද දිනේ තමන්ගේ එක් නිවාසයක් අවසන් භාගයකදී ජයග්‍රහණය කරා ගෙන යාමට ලොකු උත්සාහයක යෙදී සිටියේ 2023 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සූරතාවය තම නිවාසය සතු කර ගැනීමට. කෙසේ වෙතත් අවසන් භාගය තුලදී නිවාසයන් 3 අතරම තියුණු තරගයක් බවට පත් වුණේ ලකුණු 2-3ක පරස්පරයකින් නිවාසයන් 1-2-3 තීරණය වීම. 2023 මහින්ද ආදර්ශ ප්‍රාථමික විදුහල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ තෙවන ස්ථානය මයුර නිවාස කණ්ඩායම ලකුණු 2ක පරතරයකින් 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සූරතාවය හංස නිවාසය අභිභවා යමින් මෙවර සූරතාවය හිමි කර ගැනීමට සමත් වුණේ කෝකිල නිවාස කණ්ඩායම. ඒ අනුව අනුසූරතාවය හංස නිවාසය විසින් ජයග්‍රහණය කළා.